Vinny Production. Givini Palmudayan Park District ප්‍රථමයෙන් 7ක් එකවර නිර්මාණය කළ තාක්ෂණ වීදි ගුරුමඩුල්ල නව පන්ති ආරම්භයි. SFT උපුල් වීරසිංහ, ET අවිල ඩී සමරසිංහ, BST ගිහන් එද්දසූරිය. ලංකාවේ විශාලතම තොරතුරු තාක්ෂණ පන්තිය ICT from ABC රවින්දු බණ්ඩාරනායක. හරි අපි මේ වැඩේ කරමු. හැබැයි එක කොණ්ඩේසියක් උඩ. ඒ මොකද මාස්ටර්? සුමතියෝ මේ ජහුටාව පෙන්නලා ඉවර කරනකම් කාටවත් ඇඟිලි ගහන්න බෑ. විශේෂයෙන් උඹටවත්. මංගාව තියෙනවා හොඳ කතාවක්. රජ කතාවක්ද මාස්ටර්? රජ කාලෙයි වර්තමාන කාලයයි දෙකම එකට සම්මිශ්‍රණය කරලා හදපු මිනිස්සුන්ගේ ඇස් අරින්න පුළුවන් හොඳ රජ කතාවක් බොල. ඒ කියන්නේ මේ හයිබ්‍රිඩ් කතාව. හොඳයි එහෙනම් මේ ජහුටාවේ චරිත ටික තෝරගන්න අපි මාස්ටර්ත් ඇවිල්ලා ඉන්න වෙලාවේ තම තමන්ගේ ශිල්ප දක්වන්න බාන්න ඉස්සරහට ඇවිල්ලා. නේද මාස්ටර්? පොඩෙන් දැන් පුතා මොකද්ද තුල කරන්නේ? ඩබින් ඩඩින් බිඩින් ගන්නවා විතරනේ. ඩඩින් බිඩින් ගන්නවා විතරයි. මේ පුතාගේ නම ඩිලාන්ද? නෑ මිලාන්. මිලාන්ද? හරි යන්න. ඔයාලා මීට කලින් මං ජහුටා වල රඟපානව දැකලා නෑ? හවුසේ අම්මඩ උඩ ලිංගේසා. සුමති අයියේ. මාස්ටර් මේ මෙතෙන්ට ආපු අනිත් හාල් පාරුව වගේ නෙවෙයි. ලිංගේසා කියන වචනේ පරිසමාප්තාර්ථයෙන්ම වැඩි. මුට කියන්නේ ඇතාවට නෙවෙයි කබාලි කියලා. මු තනිකර කොලි උඩින්න ඕනි කොල්ලි. ලිංගේසා පෙන්න පහයියේ. පෙන්න. චරි එන්න චරි. உன்னோட கலண்டர்ல குறிச்சு வச்சுக்கோ. உனக்கு அழிவு காலம் ஆரம்பிச்சிடு. உனக்கு எனக்கு தர்ம யுத்தம் தொடங்கிடுச்சு. இந்த யுத்தத்துல உன்னை விட பணம், பேரு, புகழ், அந்தஸ்து எல்லாம் பதிச்சு பல அடுக்குமாடி கோட்டையில கட்டி உன் முன்னேற்றத்தை தடுத்து நிறுத்தி உன் பணவரைய ஒழிச்சு கட்டி நீ அப்படியே வீட்டை இடிச்சு ஆடே சூப்பர்டா.
என் குடும்பத்தை நடுத்தருக்கு கொண்டு வந்தியோ அதே மாதிரி நான் உன் வீட்டை இடிச்சு உன் குடும்பத்தை நடுத்தருக்கு கொண்டு வரல என் பேரு සුමති ආඟර මනුස්සය කිලෙනවා බං නෑ ඌ පට්ට තාත්තික නළුවා ඌවේ උඹලා හිතන්න එපා මේ ගමේ ජහුටාවක් රඟපෑවා කියලා උඹලගේ රංගන ජීවිතේ මෙතනින් ඉවර වෙනවා කියලා. මොකද මේ එන අමුත්තෝක දැකලා උඹලට එන්න පුළුවන් බොලිවුඩ්, කොලිවුඩ්, හිල්වුඩ්, බෙල්වුඩ් එතකොට මලලාලම් වගේ ඒ එන්න පුළුවන් නිර්මාණ වලට. මලලාලම් නෙමෙයි සුමිති අයියේ. මලයාලම්නේ. උඹ කියන්නේ ඉන්දියන් එකනේ. මේක වෙස්ට් ඉන්දියන්. වෙස්ට් ඉන්දීස්. නේ සුමති මට බොරු මරිසි දාන්න හදන්න එපා නෑ ඔබ දාන මරිසි මම හොඳට දන්නවා උඹ එකපාරකුත් තොරණක් එහෙමත් ගැහුවානේ සදාවතුනි තවයි මේකට හුවක් තියන්න ඈ භූත මන්දිරයකුත් කරානේ පේනවන්නේ තනිකර මකරා පන පිටිම වගේනේ. හැබැයි මල්ලි එකක් හොඳට මතක තියාගනින් උඹ මේ පාර මේ මගුල කරන්න ගිහිල්ලා ගමට එක කැලලක් හරි ඇති කරොත් මේ පාර තෝ මේ ගමෙන් පන්නන්නේ මම ඈ හරිද ඉස්සු ලොකයි anything for you ලොකයි anything for you. මාස්ටර් ළමයි ටික ආවා අපි කතා කරලා ගමුද? හරි. හැමෝටම ආයුබෝවන් වැඩි කතා බහ වැයි වටාරම් ඒවා මුකුත් අවශ්‍ය නැහැ. අපේ මේ ජහුටාවේ රජුරුවන්ගේ චරිතයට පෙනී සිටින්නේ දහල්ලකෝ මොකද්ද මම පටන් ගත්තේ නැන්නේ තාම. මාස්ටර් කියන්නේ අපේ මේ ජහුටාවේ රජතුමාගේ චරිතයට පෙනී සිටින්නේ කියනකං හිටපියෝ විනේ හදාගෙන මුලින් මොකද්ද මේ කරන්නේ? රජතුමාගේ චරිතය කරන්නේ මෙන්න මේක. කිසි රජ පෙනුමක් නෑ තමයි. හැබැයි කියලා කරන්න දෙයක්වත් නෑනේ. එහෙනම් ඌ තමයි රජා. එතකොට ඇමතියාගේ චරිතය කරන්නේ මෙන්න මමයි මාස්ටර්. මම ඇමතිගේ චරිතය කරන්නේ. උඹ? අකෝ උඹ හරියනවද බං ඇමතිගේ චරිතෙට? ඈ? ඇමතිගේ ඇඳුම ඇඳුවා පස්සේ මූ නිකන් තුන්කාරේ පීවිසි බටයක් වගේ දියේ. ඈ? බලපන් මොකද කැත විතර. මාස්ටර් හොඳින් මතක තබා ගන්න. සුමිති අයියා කියන්නේ මාගේ සුළුමවගේ නැගිනියගේ පුංචිගේ පුතාය. හොඳින් මතක තබා ගන්න. මේ චරිතයට මට ආරාධනා කරේ සුමිති අයියාය. මට කියපු හැම දෙයක්ම හොඳට මතකයි පුතේ. ඈ? හැබැයි අර උඹලා කිව්ව ඥාතිත්වයේ ඔන්න ඕක තමයි මේ මට මතක තියාගන්න බැරි. මම නැවත කියන්නම්. නැවත කියහම් බලන්න. හොඳින් මතක තබා ගන්න. සුමිති අයියා කියන්නේ මාගේ සුළු පියාගේ අම්මාගේ අක්කාගේ පුංචි අම්මාගේ පුතාය. හොඳින් මතක තබා ගන්න. අපිත් හොඳ වැඩකරුවෝ තමයි. සුමති උඹ හොඳින් මතක තබා ගත යුතුයි. මෙම ජහුටාවේ මාස්ටර් මම මිසක් උඹ නොවන බව හොඳින් මතක තබා ගත යුතුයි. ඈ? එපමණයි. හෙලෝ කුසුමේ මිස්. බරටම වැඩ වගේ. මේ ඔව්. මේ මගේ නාට්‍ය ඇඳුම් ටික ගෙනත් දෙන්න පුළුවන්ද? හරි මං ඒ ටික ගෙනත් දෙන්නම්. ඔව්. මේ තා දිනක තා නේදර පදේ. ඔව් තා දිනක තා. මිස්ට මතකයිනේ හොඳට. එහෙනම් ඇඳුම් ටික ගේන්න. හරි මං ගෙනත් දෙන්නම්. හරි එහෙනම් හරි. හරි දෙයියන්ගේ පිට බයි බයි. පුස්ක බල්ලහට නාපියෝ. දෙයියනේ. දැන් මේ ඉන්නේ රජතුමා.
හරි උඹ කියන්න ඕනේ රජතුමාට රජතුමනි මෙන්න මේකයි කාරණාව මම අහිංසක මිනිස්සෙක් කියපම් බලන්න රජතුමාට කියන විදියට රජතුමනි මේකයි කාරණාව. දැන් මන්ද රජතුමා මූද රජතුමා යකෝ රජතුමාට කියපම් රජතුමනි මේකයි කාරණාව. හොඳින් මතක තබා ගත යුතුයි. දැන් හොඳින් මතක තියාගන්න මගුල මොකද්ද මම උඹට කිව්වේ රජතුමනි මෙන්න මේකයි කාරණාව මම අහිංසක මිනිස්සෙක් ඒක කියපම් හරියට රජතුමනි හොඳින් මතක තබා ගත යුතුයි. මොකද්ද මං හොඳින් බූරුවා කතා කරනවා. ඌට නෙමෙයි උඹට පරයක් මගුල් කරනවා මෙතන මම පල්ල මුන්ට නංගි විසවට දින්නේ මේ අත මෙතනට තියාගන්න කිම බෑනේ අත ඇදයිනේ කකුලක් ඔයාගේ ඇදද බලමු අනේ සෑහෙන්න ඇදයිනේ අඩුට වෙලං අත පස්සේ කරන්නේ වත්තට හරි වෙන හරි අදාරි නියමයි අදන් කොන් බත් හරි අදාරි නියමයි හොඳටම කරා නියමයි ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන අඛණ්ඩව වැඩිම ඒ සමර්ථ සංචිතය නිර්මාණය කළ යුගයේ විශිෂ්ටතම සංයුක්ත ගණිත ගුරුවරයා 2026 උසස් පෙළ නව පන්ති අරමයි ලංකාවටම කම්බයින්මන්ට්ස් රුවන් දර්ශන අමතන්න 070 681 81 10 මල්ලි කියලා ගන්න විස්තර. අද රෑ පන්සලේ නාට්‍යයක් තියෙනවා කට්ටිය ඇවිල්ලා බලන්න. කොහොම කියලා හරියනවද ඔය? මෙහෙම ගම්වාසී කලාලෝලී රචකීතෝතුනි අද රාත්‍රී පන්සල් භූමියේ පැවැත්වෙනා වූ ආධුනික ගී ප්‍රසංගයේ සමගින් ෆයිනල් ඩෙස්ටිනේෂන් නාටකය චිත්‍රගත කිරීම ඇති සින්දුවක් විස්තර කියන්නේ රුසියත් ඔය සින්දුව එනවා කට වගේ නින්නවා මංගල මොහොතට සැලපිලි අරගෙන ළඟදිම මං එන්නම් මංගල මොහොතට සැලපිලි අරගෙන ළඟදිම මං එන්නම් පුංචි කාලේ අපි සින්දු කියපු ඇති පැටිය මට මතකයි පුංචි පැටි කිට වෙච්ච පොරොන්දුව ඉරහඳ වගේ මතකයි පුංචි කාලේ අපි සින්දු කියපු ඇති පැටිය මට මතකයි පුංචි පැටි කිට වෙච්ච පොරොන්දුව ඉරහඳ වගේ මතකයි thank you ඔව් එම රසබර ගීතය සමග විශේෂ දෙයක් මතක් කරන්නට ඕනේ මේ අවස්ථාවේ අපේ ගරු ඇමතුමත් පැමිණ සිටිනවා ඒ වගේම ගම්වාසීනුත් විශාල ප්‍රමාණයක් පැමිණ සිටිනවා මෙම ස්ථානයට ඒ සමගින් අපි තවත් ආධුනික ගීතයකට යමු ගමෝ ජග්ගා දිව්‍යංගනා පිසුරුපි දේහ විලාසී මුවගේ සිලා වගේ දේවතා එලි කවියෝ මුලාබී ආයෙලියයි සිලාකී ඔබ චිත්‍රයක් අරබි කුමාරී හබීබී අස්ලාමු අලයිකුම් ඔ බේබී සර්පස්සේ අවුතුම් හබීබී සලාමු අලයිකුම් ඔ බේබී සර්පස්සේ අවුතුම් හබීබී පළමුව මව්බිම දෙවනුව ජාතිය දෙවනුව ආගම මගේ ආදරණීය අම්මේ තාත්තේ අයියා කැලංගේ මල්ලියේ කිසි දෙයකට බයින්න බෑ මේ කිසිරියම දින්නකම් දැන් මේ වේදිකාව කළේ කුමක්ද මේක හුදෙක් ගීතයක් විතරක් නෙමෙයි මේක හුදකලා සිද්ධියකුත් නෙමෙයි
මේක මගේ ආගමට සහ මෙතන රැස්සලා ඉන්න මගේ ආදරණීය බෞද්ධ ජනතාවගේ හිත් පාරන්න අරාබි රටවල් විසින් සංවිධානය කරන ලද ජාතිවාදී කුමන්ත්‍රණයක් මේ තියෙන්නේ. මේ කිස්තිරිය ඇමති ඉන්නකම් ඒව කරන්න ඉඩ දෙන්නේ නෑමයි. අනේ හට දැ බේරගන්න ආපු දෙවියේ සාදු සාදු. ඡන්දේ ළඟයිනේ මල්ලේ. රට්ට ජාතිය බේරගන්න ආපුම 20ක් විසිකන අප්පන්දුරකට පයින් ගාපුවාම ඒගොනා නෑ මේ පාර. ඌට කවුද දන්නේ කිව්ව එක ජාතිවාදී සින්දුවක් කියලා. ඡන්දේ ගන්නත් උන් ඕන කුණු ගොඩක් අවශ්‍යයි. ඒවට අහුවන අමු ගවයෝ තින්නන තලින්මයි. නැත්තම් මල්ලේ නැත්තම් කන්දා කරේ රන්දාගෙන වන්දා දියවන්නා වේ රජ පුටුවක ඉඳා කටුතු කරේ රන් මාලය බන්දා කොහේ හරි අපිත් නැන ගත්තද මන්දා. ඒලෙවල් අසමත් ඕනෑම අයෙකුට මාස 6න් ඒලෙවල් ආර්ට්ස් නව පන්ති ආරම්භුණා. මෙහෙයවීම යාපා බණ්ඩාර. එසේනම් ඔබ මෙතෙක් වේලා පුලපුලා බලා සිටි සුමිති විසින් සංවිධානය කරන ලද කලාසූරී කලාභවන් කාව්‍ය විසරද නාට්‍යාචාර්ය පුන්සිරි අබ්දුල් රාමකෘෂ්ණාද සිල්වා යවුටා මාස්ටර්ගේ ෆයිනල් ඩෙස්ටිනේෂන් නාට්‍ය මෙසේ වේදිකාගත වන වගයි. මනුස්ස ඔබ මරණින් පසුව යන්නේ දිව්‍ය ලෝකයටද අපායටද එහෙමත් නැතිනම් මනුස්ස ලෝකයටද ප්‍රේත ලෝකයටද හෝ බ්ලා 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 ද යනු තීරණය කරනු ලබන ජූරි සභාවයි මේ ජූරි සභාවයි මේ ආත්ම ගානක බවතරි සරලා මිය ගිය පසු යා යුතු වන්නේ සුරලොව අපාය කොය කියලා රජිදානෝ තීරණ දෙන්නේ. ආත්ම ගානක බවතරි සරලා මිය ගිය පසු යා යුතු වන්නේ සුරලොව අපාය කොය කියලා රජිදානෝ තීරණ දෙන්නේ. මනුලව කොයකී දේවල් වලදී පච්පව් පච්චු පච්චෙයි කියලා අපාය වනුලෝ දෙව්ලොව මුනෙලෝ රජිදානෝ තීරණ දේවල් මුදා මනුලව කොයකී දේවල් වලදී පච්පව් පච්චු පච්චෙයි කියලා වනුලව වනුලව කොයකී දේවල් අත්තිලව්ව ඒ මොකක්ද බං ඈ 33000 රටක් අතන්නේ පල විදුලිය නික්ම ගිය සැනින් සිංහාසනයට කෙලින් ඩුබ පල රජතුමනි අද මුලින්ම කැඳවීමට තිබෙන්නේ තමන්ගේ පාප එකවුන්ට් එක කුල්ල කුජීත තුප්පයි අචූත නසරාණි වැඩ කරලා පුරවගත්තු මහා කාල කන්නේ අදම මිය කිය ඇමතිවරේ. පස්සන් දාසයකට අවසර රජතුමනි. මැද්දෙන් පැන්න කියලා හිතන්නේ. ආය මොනවද බල හිත ඉන්න තියෙන්නේ. තෝ මැද්දෙන් පැන්නනේ. හරි වහ වහ කාරණාව කියව. හරි. මේ ඔය කුල්ල කුජීත අජූත පජාත ඇමතියාගේ රට අර අමුතුවටනේ. හරියට හරි බල හරියට හරි අද මාපිය පංචයක්. ආතෙල්ද ඔයාලට ආතෙල්ද වහා කැඳුණු චූදිතියා විත්ති කුඩුවට
අගතියටපත් පාර්ශවයෙන් යමෙක් පැමිණ තිබේද? එසේ රජතුමනි තිදෙනෙක් සිටි. එසේ නම් කැඳවන්. හොඳින් මතක තබා ගත යුතුයි. ඇමති කියලා මූ මහලොකු වැඩකරුවෙක්ද? නරුණායි කියලා බලන්නේ හැම පදින්නේ කන පැලෙන්නට. මේක ජූරි සභාව. වහා සංසුන් වී අදාළ කාරණාව පමණක් මුල සිට පවසන. කාරණාව කියන්නේ මේකයි රජතුමනි. මම ඒ දවස්වල තලවතුගොඩ සිකියුරිටි ජොබ් එකක් කර හිටියේ. දවසක් පාන්දර 3ට විතර මාගේ ෂිෆ්ට් එක වෙර වෙලා බෝඩිමට යන ගමන් පාර මාරු වෙන්න සුදු ඉර ගාව මම හිටියා. වාහන වල රතුපත් වුණා. මට යන්න කොළපත් වුණා. පාර මාරු වෙන්න අඩිය තියද්දිම බඩුපත් වුණා. බඩුපත් උනායි කිව්වේ? බඩුපත් වුණා කියන්නේ මේක V8 එකේ ජෙට් එක වගේ ඇවිදින් සුදු ඉරේ මාව හප්පගෙන ගියානේ. හොඳින් මතක තබා ගත යුතුයි රජතුමනි. වැදුන ගමන් මං උඩ වීසික් වෙලා කරණම් 3ක් වැදිලා හක්ක පූට්ටු වෙලා ඇට මුං ඇට වෙලා දෙයියනේ කියලා දෙරි ගැහුවේ නැද්ද ආයේ පදික මාරු උඩට. ඔන්න එතකොටම තමයි මට හොඳින් සිහියට ආවේ. මාගේ අතපය හතර හන්දි ඔක්කොම කැඩිලා බිඳලා විසිරලා ගිහින් තිබ්බා. ප්ලේට් 6-700ක් දාලා හරි රෝද පුටුවගේ ඉඳන් බේස් ලයින් පාරේ හිඟමන් පාරක් කාලා තට්ටු 3කට ගයක් හදාගෙන ඉතුරු ජීවිත කාලේ සතුටින් ගෙවනවා නේද ඊ කියලා හොඳින් මතක තබා ගද්දීම මෙන්න මේ අවලං මී හරකා වාහනේට හැප්පුණේ කවුදයි කියලා බැලීමට ආපු වේගෙම රිවර්ස් එකක් ගැහුවේ නැත සුදු ඉර උඩට පිටිපස්සේ රෝදේ බඩ උඩ සුදු ඉර කහ වුණා. රජතුමනි මැද්දෙන් පෙන්න කියලා හිතන්න එපා. වින්දිතේ සුදු ඉර මොකද කහ වුනේ? මං දැනන් හිටියේ ඔය ප්‍රශ්නේ මගෙන් අහන බව. සුදු ඉර කහ වුනේ සුදු ඉර උඩදී මට රෙවුන හින්දා. ඒක මරු පතවාපිය පංචා. හැබැයි මේ කාලකන්නියෝ මාධ්‍යයට ජරාව දීලා මාධ්‍යෙට මේ සිද්ධිය වාර්තා කරලා තියෙන විදිහ බලන්නකො රජතුමනි. ඈ මේ හොඳින් මතක තබා ගත යුතුයි රජතුමනි. මේකා මේ ඇඟපත තලා ගන්න තලවතුගොඩ අකුරු තුනේ කඩේකට ගිහිල්ලා මරිමෝල් ගායෙන් බීලා ඇවිල්ලා අම්මමෝ පේන්නේ නැතුව සුදු ඉර උඩදී මාව චට කරලා මරලා මම රෙවිලා මැරිච් එකෙක් කියලා රටටම ඔප්පු කරානේ. කොමද මුන්ගේ සැලසුම්? පත බාපිය පංචය. කවදා හරි මාගේ දරුවෙක් තාත්තා මරුනේ කොහොමද කියලා අහද්දි තාත්තා මරුනේ රෙවිලා කියලා කියද්දි මොනතරම් ලැජ්ජාවක්ද දෙයියනේ. පැහැදිලි. මීළඟ විත්තිකරු කැඳව. අවශ්‍ය දේ පමණක් කෙටියෙන් පවස. එහෙමයි රජතුමනි. මම මැරෙන්න කලින් මධ්‍යම පාන්තික රජයේ සේවකයෙක්. මට ඉහෙන් බහින් ලෙඩක් තිබ්බේ නෑ හත්තලාමේ. හැබැයි පස්සේ මට නිකන් අර අතපය හිරිවැදනා වගේ නිකන් ගතියක් ආවා. මම බල හිටියේ නෑ. මම කෙලින්ම ගියා ඉස්පිරිතාලේ. ඔන්න ඊට පස්සේ දොස්තර මහත්තයා මට කිව්වා පරීක්ෂණ වගේක් තියෙනවා කරගෙන එන්න කියලා. මමත් ගිහිල්ලා ඉතින් මේ පරීක්ෂණ ටික කරගෙන ආවලා දොස්තර මහත්තයාට දුන්නා. ඊට පස්සේ එයා පරීක්ෂා කරලා බැලුවා. බලලි වෙලා මට කිව්වා මේක මේ එච්චර ලොකු කේසයක් නෙමෙයි. අතපය හිරිවැදෙන පොඩි ලෙඩක් තියෙන්නේ කියලා. ඒකට මොකද නමකුත් කිව්වා මේ ඉලම්බාරේ ඔයි ඉලම්බාරේ. ඉලම්බාරේ නෙමෙයි. තොපිට ඡන්ද දීලා අපි ඉල්ලන් කෑවේ. ඔන්න ඉතින් ඊට පස්සේ දොස්තර මහත්තයා මගේ අතපය හිරිවැදෙන ලෙඩේට බෙහෙතක් ඉදලා දැම්මා. හැබැයි ඉතින් මගේ වාසනාවට ඒ බෙහෙත ගෙන්නලා තියෙන මේ ඇමතියා ඉන්න කාලේ මුලින්ම හිරිවැදෙන මගේ අතපය විතරයි. හැබැයි මේ බෙහෙත විද්දට පස්සේ මගේ ගෑණිගේ මගේ දරුවන්ගේ විතරක් නෙමෙයි මගේ පවුලේ හැමෝගෙම හිත හිරිවැටලා ගියා. මොකද මේ බෙහෙත විද්දට පස්සේනේ මම මැරලා ගියේ. කොහොමද මෙතුමා කතාව? ජොලිනේ. රජතුමනි මැදින් පයින්නවා කියලා හිතන්න එපා. දැන් ඇයි ඔය බෙහෙත් විද්දාම මැරුනේ? බෙහෙත් විද්දාම මැරෙන්නේ නැහැ. හැබැයි මේ යක්කෝ කොමිස් ගහන්න කියලා බාල බෙහෙත් ගෙන්නලා තියෙනවානේ. ඒ බෙහෙත් විද්දාම මැරෙනවා. මේ මම මැරිලා ඉන්නේ. මේ මැරිලා ඉන්නේ. පේන්නේ නැද්ද මැරිලා ඉන්නේ. ඔලමට පුළුවන්ද ජපන්? පුළුවන්? අනතව නමයි වන්නන්දස්කා. හද විජෝසෙරස්කෝ. ඔනගයිසිවස්. පුළුවන්ද? අනේ ඵලයා මාමේ යන්න.
තුන්වෙනි විත්තිකරු කැඳව. මං ඉපදුනේ ඈත දුප්පත් පිටිසර ගමක. මට මගෙම කියලා හිටියේ මගේ අම්මා විතරයි. විඳින්න ඕන සේරම දහදුක් විඳලා තමයි මගේ අම්මා මට ඉගැන්නුවේ. ඒ නිසා මාත් හොඳට ඉගෙනගෙන රජයේ විශ්වවිද්‍යාලයක උපාධිධාරිණියක් වුණා. ඒත් ඉගෙනීමට හරියන රස්සාවක් හොයාගන්න මට බැරි වුණා. එක දවසක් ඡන්ද රැස් වෙනකොට මේ ඇමතියාව අපේ ගමට. ඒ වෙලාවේ මම ගිහින් කතා කරා. ඒ මට වෙන කරන්න කිසිම දෙයක් තිබුණේ නැති නිසා. ඒ වෙලාවේ මම ආයුධම් පත්‍රයකුත් දුන්නා. ඊට ටික දවසකට පස්සේ මේ ඇමතිගේ ඔෆිස් එකෙන් මට කෝල් එකක් ආවා. මගේ සුදුසුකම් වලට ජොබ් එකක් තියෙනවා. ඒකට මාව තෝරගත්තා. ඒ නිසා නතර වෙන්න බලාගෙන කොළඹ එන්න කියලා. මම මේ කිව්ව විදියටම මගේ ඇඳුම් බෑග් එකත් අරගෙන එතනට ගියා. ඊට පස්සේ මේ ඇමතියා මට කිව්වා මෙයාගේම හෝටලයක් තියෙනවා. ඒකේ මැනේජර් පෝස්ට් එකක් දෙන්නම්. හොඳ පඩියකුත් දෙන්නම්. නතර වෙන්න සේරම ආරක්ෂිතව තියනවා කියලා එදා හවස මාව ඒ හෝටලෙට එක්කන් ගියා. මට ඉන්න කාමරයක් දුන්නා. මම කාමරයට ගිහින් අම්මට හැම දෙයක්ම කෝල් කරලා කිව්වා. අම්මා ගොඩාක් සතුටු වුණා. හැබැයි අපේ සතුට නැති වෙන්න ගියේ පොඩි වෙලාවක. රෑ 11ට විතර කෙනෙක් දොරට තට්ටු කළා. ඒ කවුද කියලා අහපුවාම එහා පැත්තෙන් උත්තර දුන්නේ මේ ඇමති. මගේ හිතට පුංචි දෙගිඩියාවක් ආවත් ඒ වෙලාවේ මට කරන්න වෙන කිසිම දෙයක් නැති නිසා මම දොර ඇරියා. එක පාරට මගේ මෝන් රෙදි කෑල්ලක් තියලා මාව සී නැති කළා. තාමත් මගේ අහිංසක අම්මා පාරක් ගන්න මාව වෙනුවෙන්. එයා පිළිගන්නේ මම මෙල්ල කියලා. මොකද එයාට මගේ මල කඳවත් හම්බුනේ නැති නිසා. මේ වගේ මිනිස්සුන්ට උරුම වෙන්න ඕනේ අපාය විතරමයි. හොඳයි. කරුණු කාරණාව වෙන්වෙන්ව ගත් පසු පදික මාරුවේ මල පහ පිට වී මිය ගිය තොප නොදන්නේද පාර මාරු වෙන පිළිවෙල? දකුණ බලා වම බලන්න නැවතත් දකුණම බලන්න. පාරේ වාහන නැත්නම් ඉක්මනින්ම මාරු වෙන්න. තොප එලෙසින් කළයිද? ඔබ දන්නවද ගරු ඇමති එක්ක තියෙන රාජකාරී? රැයක් දවාලක් නොමැතිව තොප වෙනුවෙන් එලෙස සේවය කරන විට වේගයෙන් යාමට සිදුවීම අරුමයක් නොවේ. මොනවද යකෝ මූ මේ කියවන්නේ? යකෝ මම පුරුදු කරපුවා නෙමෙයි යකෝ මූ මේ කියන්නේ. සුමති ඊළඟට තොප කඩේකට ගොස් පොල් ගෙඩියක් වුවද ගන්නා විට එය පරිභෝජනයට සුදුසුදයි හොල්ලා බලා පරීක්ෂා කරනවා නේද? එලෙස තොපට තිබුණේ නැද්ද එම ඖෂධය භාවිතයට සුදුසුද නැද්ද කියා විද ගැනීමට පෙර සොයා බැලීමට? ඒවා ගරු ඇමතිගේ කාලයේ ගෙන්නූ ඖෂධ බව සැබෑයි. නමුත් ගෙන්වන හැම ඖෂධයක්ම ඇමතිගේ ඇඟට එන්නත් කර හොඳ දැයි බැලීමට ඇමතිටත් තොට වගේ ඉලම්බාරය කියා සිතුවාද? ඊළඟට තී යමෙක් කතා කළ සැනින් කාන්තාවක් බව අමතක කර අනාරක්ෂිතව හෝටල් එකට යාම දැඩි වරදක්. තීට තිබුණේ නැද්ද යම්කිසි බාරකාරයෙක් සමග යාමට? අනෙක් කාරණේ නම් තනිව වෙසනා කාමරයකට මධ්‍යම රාත්‍රියේ කෙනෙකු දොරට තට්ටු කළ විට දොර හැරීම කවර හැදියාවද? තීකෙතරම් ඩෙකරේෂන් දමා හඬා වැටුණත් මෙම වැරද්දට ගරු ඇමතිව පොළඹවා ගත්තේ තී බව මනාව පැහැදිලි.
තිගේ නැට්ටු කාරකම් වලට ඇමති පලි නැත. ඒ අනුව ඕවරෝල් ගත් කල ගරු ඇමතිතුමා සියලු වැරදිවලින් නිදොස් කොට නිදහස් කර දිව්‍ය ලෝකයට යැවීමට මා තීන්දු කරමි. පතබාපිය පුරෝහිත පංචයක්. එලෙස කෙලෙස කාගේ හෝ වමනාවකට පිටපතේ නොවූ බහකට නාට්‍ය වෙනස් වූ හැඩයි. නාට්‍ය කෙලසා හොර රජෙකු විලසා යටි අරමුණක් උදෙසා තොප මෙසේ කළේ කාගේ පසකටද කියාපිය වලසා. මට මෙව නාටි දෙපස් නෙවීනීම. නාට්‍යයේ හැටියට යුක්තිය ඉටුවේ අනිකට ඇමතියා යායුතු වන්නේ නිරයට තොප කැරකුවා අය දිව්‍ය ලෝකෙට. යාබිය තෝමසේ කලේ කාගේ පසුකටද? තෝමසේ කලේ කාගේ පසුකටද? යාබිය තෝමසේ කලේ කාගේ පසුකටද? යාබිය කාගේ වුවනාවකටද කියලා මට රුපියල් 5000 දෙන්න කිව්වා මේ ටික මෙව කියන්න කිව්වා. කවුද? යාපිය! යාපිය! සුමති අයියා! සුමතියා මූණන් ගම කන්න ඉපදිච්ච එකෙක් ඔය කරේ දපංකෝ. ඔය පැන්නේ බලලා මල්ලෙන් එළියට කුඩාලගෙන වර සුමතියාව ජූරියට. කොහෙද මේකේ මහමල කරේ? ඉන්නකො මම පැහැදිලි කරන්න මල්ලි. අනේ මල්ලි නෑ එහෙම නෑ. අනේ මේ අනේ මල්ලි අනේ මල්ලි අනේ අනේ ආන්නකෝ. කාලය කානු දමනු කට මැත බස් නොකියනු උනේ කිමදැයි ගුටි නොකා පවසනෝ. අනේ ඇත්තමයි කියන්නේ මං මෙලෝ දෙයක් දන්නේ මේ කිසි දෙයක් දන්නේ අයියේ. වල්ලි අවල්ලි බණාලේ මල්ලි නේද? අනේ වල්ලි අම්මා බල් දන්නේ අයියේ. අනේ ආන්නකෝ. හේවයිනි පංචවරක් පංචය කොපමණද? පංචවර පංචය පස් පංචය රයිතුමනි. එසේනම් පස් පංචය පතබාපිය සුමතියට. අනේ රජතුමනි මාවැනි පිළින්දා අතේ සතයක් නොමැති හින්දා මෙහෙම කෙරුවේ ඇමති හන්දා. කතාවම කියන්න විස්තරේම කියන්න. අනේ රජතුමනි ඇමතිතුමා මට රුපියල් ලක්ෂයක් දෙනවා කියලා කිව්වා. ගමේ ඡන්ද ටික හදන්න පොඩි කැම්පේන් එකක් ගහලා දෙන්න කියලා තමයි කිව්වේ. ඉතින් මම්මගේ ෆුල් මාකටිං ස්ට්‍රැටජිස් දාලා තමයි වැඩේ පොඩ්ඩක් ගැහුවේ. හැබැයි වැඩේ පොඩ්ඩක් චාටර් වෙලා කුල්ල කුජීත වෙලා පජාත වෙලා ගියා. අනේ මට සමාවෙන්න ඇමතිතුමා වෙඩි දියත් නැගපා. ඇමතියා අපි ගියා.
උඹට සැපද නියමයි නේද? ඈ එන්න ඔහම හිටපෙව්. ඒයි වෙයි පාත්‍ර එන්න එන්න දැන් ඔය මදෑබං ඊහෙ රෑ ඉඳලා මුන් මාළු කොටලා දිය වෙලා ඇති. අනික මුන් කිඹුලවත්කයි. කිඹුල්ල කනේ කිවසන්න පුළුවන්ලකෝ අයියේ. කොහිල කටු යනුනොත් කොහිල කටු කොහෙද බල්ලෝ මේකේ. ලූල්ලු ලූල් ඒක නිවසන්න බැරි ලූල්ලු. සුමතියත් හරි. එතකොට අර හොර රජත් හරි. අර කොණ්ඩයා මොකද? ඇයි මම වැඳින්නේ නැද්ද? මන්ද හබීබි හබීබි අස්ලාමු අලයිකුම් හබීබි. එතකොට ඒකත් මේ ඇමතියාගේ කුණ්ඩුවක් නේ. මූව වතුරේම තමයි තියන්න ඕන. නැත්තුව ඇමතියා ජාතිවාදය අවසන්න ගහපු ගේමක් තමා ඔය මූ ක්‍රියාවට නම් වෙලා තියෙන්නේ. මුන්ටෝව හරියට මතක හිටින්න නම් සතියක්වත් මේ කුණු වැලේ බස්සලා තියෙන ලොකු අයි. මුන්ගේ හිතේ අපි බත් කන කේපු වස්ස කියලාත් දන්නේ නැහැ. මං නම් කියන්නේ අර ඇමතියා ගැනලා තමයි මේ කුණු වැලේ බස්සන්න ඕන. ඕකුන් ඔය දර්ශන දාන්න බය නැත්තේ රටේ ඉන්න මේ වගේ බත් බැලු නිසා තමයි. අපිට උන්ව හදාගන්න අමාරුණත් උන්ට කඩේ යන මුන්ව හදන්න අමාරු නෑනේ. මුන්ව හැදුවනම් උන් රඟන්න එන්නෙත් නෑ. උන්ට රඟන්න වෙන්නෙත් නෑ ලේකම්තුමා. ඒක ඇත්ත ලොකුයි. කුමද? මං ඇමති. ගරු ඇමතිතුමා. ලාලයකෝ ගරු. තෝ එක එදාර නැති කරානේ. අනේ සමාවෙන්න අපේ ඇමතිතුමා මමගේ ෆුල් ස්ට්‍රැටජිස් යූස් කරලා තමයි මේක ප්ලෑන් කරේ. ඒ වුණාට මේක මගේ අවුට් ඔෆ් කන්ට්‍රෝල් වුණානේ. මෙහෙමයි මේ දැන් ඡන්දදායකයෝ අපි හිතන තරම් ගොන්නේ නැහැ ඇමතිතුමා. යකෝ එකම ස්ක්‍රිප්ට් එක හදන්න එපා බූරුව ළඟ. ඔන්න අලුත් විදිහට හිතනවාකෝ. ඔය ජාතිවාදෙම ආගම්වාදෙම විතරක් නෙමෙයි ඔයි. පොඩා මිනිස්සු කැරකිලා වාව් කියවෙන දෙයක් අලුතෙන් කරනවාකෝ. මොනවද ඔය තමුසෙලා? හරිනේ සර්. ආව සර් මේ දැන් ආවේ අනිවාර්යෙන් කැරකිලා වාව් කියනවා සර්. ලොවෙත් කියනවා. කියනකො බලන්න. අපි සර් කෙලින්ම දකුණු ආසියාවේ විශාලතම මෙරිගෝ රවුන්ඩ් එක ගහමු අපේ ගමේ. ගමේ උන් කැරකිලා වාව් විතරක් නෙවෙයි සර්. කෙලින්ම පුතු අම්මෝ කියවෙන්න ගහමු සර්. මොකද කියන්නේ? මොකද කියන්නේ? කියනකො ෆෝන් එක බූරුවා. හලෝ. මට ඔක ළඟ ඉඳලා මම මරනවා. මේක සද්ද විතරනේ. ඒක පුත්නේ. කියලා තමයි. ඔක්කොම මම කන්නේ.